රයිට් PT ඉක්මනින් කරගන්න. ඒ කියන්නේ වීසා වලට ප්‍රශ්න වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් රිපීටඩ්ලි එක්සෑම් කළා මේක කරගන්න බෑ කියන තත්ත්වයටපත් වෙලා ඉන්න අය විශේෂයෙන් මට හම්බෙලා තියෙනවා. එක්සෑම් 7 8 වතාව 11 වතාව කළා හිර වෙලා ඉන්න අය ඉන්නවා නම් එහෙම නැත්නම් වීසා නිව්සීලන්ඩ් වල ඕස්ට්‍රේලියාව වල මට දැන් මෑත කාලේ ගොඩාක් රික්වෙස්ට් ප්‍රමාණයක් එනවා මේ නිව්සීලන්ඩ් වල වීසා චේන්ජ් එකත් එක්ක මේ ඉංගලිස් රික්වයර්මන්ට් එක ගොඩක් අය ඉල්ලලා තිනවා. ඒගොල්ලන්ට එන්ට්‍රි පොයින්ට් එකේදී කිසිම ඉල්ලීමක් කරලා තිබුණේ නැති වීසාස් වලට දැන් ඉංගලිස් රික්වයර්මන්ට් එක ඉල්ලලා තිනවා. ඒගොල්ලන්ගේ PR පාත් එකකට ඉස්සරහට කන්ටිනියු කරන්න නම් මේකත් එක මට ලොකු රික්වෙස්ට් ප්‍රමාණයක් ආවා නිව්සීලන්ඩ් වලින් ඕස්ට්‍රේලියාව වලින් මට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්ද කියලා මටම. ඉතින් ඒ නිසා මම ඩිසයිඩ් කළා විශේෂයෙන් ඕවර්සීස් අයට ඕස්ට්‍රේලියා නිව්සීලන්ඩ් ඉන්න නිව්සීලන්ඩ් මේ වීසා චේන්ජස් එක්ක එෆෙක්ට් වෙච්ච අයට මගේම ප්‍රෝග්‍රෑම් එකක් Google වෙනුවෙන් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. මේක ක්‍රෑෂ් කෝස් එකක්. PT වල ඔයගොල්ලෝ දන්නවා PT labs කියලා කියන්නේ ඔෆිෂියල් Pearson ටෙස්ට් සෙන්ටර් එකක්. ඔයගොල්ලන්ට ලංකාවේ ඇතුලේ එක්සෑම් ලියනවා නම් Pearson ටෙස්ට් සෙන්ටර් එකත් අපේ තැනම තමයි ඔයගොල්ලන්ට අපි ගාව එක්සෑම් ලියන්න වෙන්නේ. ඒතර මේකත් එක්ක මේක ටිකක් ඉක්මනින් තමන්ගේ ගමන කන්ක්ලූඩ් කරගන්න පුළුවන් මොඩල් එකකට තමයි මේක ප්ලෑන් කරලා තියෙන්නේ. මේකේ ස්ටාර්ට් ටු එන්ඩ් ඔයගොල්ලන්ව ගයිඩ් කරන්නේ ප්ලෑන් කරන්නේ මගේ අතින්මයි. මගේ අතින් තමයි ඔයගොල්ලොත් එක සෙෂන්ස් සම්පූර්ණයෙන් කරන්නේ. එතකොට මේකේ මොඩල් එක ටිකක් ඔයගොල්ලෝ වැඩ කරන ක්‍රමවේදය ඔයගොල්ලෝ දැන් ඇත්තටම මම දන්නවා ස්පීකින් ඇන්ඩ් රයිටින් වල සෙක්ෂන්ස් වල ඔයගොල්ලෝ ගොඩාක් ස්ට්‍රගල් කරනවා. මේක ඇත්තටම මේ එක්සෑම් එක අපිට ලැන්ග්වේජ් එක්සෑම් එකක් කිව්වට මේක සම්පූර්ණයෙන් ටෙක්නිකල් අප්‍රෝච් එකක් ගන්න ඕන එක්සෑම් එකක්. මොකද අපි 100% මේක ඩීල් කරන්නේ කම්පියුටර් එකත් එක්ක. ඒතකොට මේකේ මේ මෙකනිසම් එක ඔයගොල්ලෝන් ගාව හරිය අවබෝධයක් තියෙනවා නම් මේක තවදුරටත් ඔයගලන්ට ලැන්ග්වේජ් එක්සෑම් එකක් වෙන්නේ නැහැ කියන මට්ටමට අපිට මේක සිම්ප්ලිෆයි කරන්න පුළුවන්. කම්පොනන්ට්ස් 22ක් එක්සෑම් එකේ තිබුණාට ඇත්තටම අපිට වැඩ කරන්න තියෙන්නේ කම්පොනන්ට්ස් 4යි. ඒක හරිය අවබෝධයකින් ඔයගලන්ට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අවබෝධ කරගත්තන් පස්සේ ඔයගලන්ට ඊසිලි කරගන්න පුළුවන් වෙනවා පැහැදිලිවම. ඒ නිසා මේ ප්‍රෝග්‍රෑම් එක ටිකක් ෆාස්ට් ට්‍රැක් ඔයගලන්ට within 2 weeks ඔයගලන්ගේ කමිට්මන්ට් එක තියෙනවා නම් 2 weeks ඇතුළත එහෙම නැත්නම් උපරිම මාසයක් කාලයක් ඇතුළත ඉක්මනින් ඔයගලන්ට ලකුණු ටික හදලා දෙන මොඩල් එකක් මේක ඇතුලේ මම කරන්නේ. ඉතින් මේ එක්සෑම් එක මම 47 වතාවක් රිපීටඩ්ලි කරලා තියෙනවා. ඒ අවුරුදු ගාන ඇතුළත 47 වතාවෙන් 43 times මම 90 බෑන්ඩ් ස්කෝර් එකනේ. ඉතින් මේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේකේ අන්තිම එන්ඩ් පොයින්ට් එක තමයි Pearson රියල් එක්සෑම් සෙන්ටර් එකත් අතට ගන්නවා කියන පාර්ට් එක. මේකත් එක්ක මේක ඇතුලේ ඔයගලන්ට මට කරන්න පුළුවන් උදව් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඔයගලන්ට ඒ උදව් ටිකත් එක්ක මම දන්නවා ඩෙෆිනිට්ලි ඔයගලන්ගේ එක්සෑම් ස්කෝර් එක ඉක්මනින් තමන්ට අවශ්‍ය කරන ටාගට් බෑන්ඩ් ස්කෝර් එකට උඩින් ස්කෝර් කරගන්න පුළුවන් වෙනවා කියන දේ. මේක ඇත්ත කතාව ඔයගොල්ලෝ ස්පීකින් ඇන්ඩ් රයිටින් ස්ට්‍රගල්ම කරන මොඩියුල්ස් දෙක හරිම සිම්පලස් ෆෝමැට් එකකට ඔයගලන්ට මේක වින් කරගන්න පුළුවන් වෙනවා. ඔයගලන්ගේ ලැන්ග්වේජ් ලෙවල් එක මොන මට්ටමේ තිබ්බත් අපිට පුළුවන්කම තියෙනවා මේ මෙකනිසම් එක තේරුම් ගත්තන් පස්සේ හරියට අප්‍රෝච් එක ගත්තොත් බොහොම කෙටි කාලයක් ඇතුළත තමන්ගේ ටාගට් බෑන්ඩ්ස් කොහෙක් ගන්න. ඒකත් එක්ක මේ එක්සෑම් සෙන්ටර් එකේ අපිට ඔයගලන්ට මේ ප්‍රිවිලේජස් එකත් එක්ක ඔයගලන්ට පුළුවන්කම ලැබෙනවා හරි පහසුවෙන් මේ ටාගට් බෑන්ඩ්ස් කොහෙක් අචීව් කරගන්න. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඔයගොල්ලෝ ස්ටාර්ට් ටු එන්ඩ් කරන්නේ මාත් එක්ක ඔයගලගේ ප්ලෑන් එක මමයි හදලා දෙන්නේ. ඒතර මේක ඇතුලේ සියලුම රිසෝසස් ඔයගොල්ලෝ වෙනුවෙන් අන්ලිමිටඩ්ලි දෙනවා. මොකද අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ලකුණු ටික අරගෙන ඔයගොල්ලන්ගේ එක්සෑම් සෙන්ටර් එකේ මෙහා පැත්තේ මොක් එක්සෑම්ස් වලට දාලා ඒක රිපීටඩ්ලි ඒක ප්‍රශ්න ටික කතා කරලා ලකුණු ටික හදලා දීලා කෙරෙන ප්‍රෝග්‍රෑම් එකක් මේක. මාත් එක්ක වැඩ කරනකොට ටිකක් මේකේ ක්‍රමවේදය වෙනස්. නමුත් ඔයගලන්ට ලැබෙන උපරිම කැපැසිටි එකකින් ඔයගලන්ගේ අවශ්‍යතාවයන් ටික සැපිරෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ ඕවර්සීස් ඉන්නවා නම් ලංකාවට ඇවිල්ලා එක්සෑම් ලියන්න ප්ලෑන් කරනවා නම් ඒකට අවශ්‍ය කරන ෆැසිලිටි එකත් ප්‍රොවයිඩ් කරන්න පුළුවන්කම තියෙනවා. මේකේ ස්ලොට්ස් ඇත්තටම මට ලොකු කාලයක් දෙන්න තිබුණේ නැහැ. නමුත් මේ එන රික්වෙස්ට් ප්‍රමාණය ගොඩාක් වැඩි. මම දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් කළා මාසයක වගේ කාලයක් වෙන්නේ. මේ කාලය ඇතුළත ලොකු පිරිසක් මේකට ඔන්බෝඩ් වුණා. මම තව ඇඩිෂනල් ස්ලොට්ස් කීපයක් මේගොල්ලන්ට දීලා තියෙනවා. කීප දෙනෙක්ට ඔන්බෝඩ් වෙන්න අවස්ථාව දෙන්න කියලා. විශේෂයෙන් මේ නිව්සීලන්ඩ් ඉන්දියන් ස්ටුඩන්ට්ස්ලාට මේ වෙලා තියෙන ප්‍රශ්නෙත් එක්ක මේ ඉක්මනට වීසා එක ත්‍රූ කරගන්න තියෙන අවශ්‍යතාවය ෆුල්ෆිල් කරගන්න. ඒ නිසා ඔයගලන්ට නීඩ් එක තියෙනවා නම් ඉන්ක්වයරි එකක් දාන්න. පළවෙනි පොයින්ට් එක තමයි ඔයගොල්ලෝ ෆ්‍රී ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකට එන එක. ඒකට ඩෙෆිනිට්ලි පාර්ටිසිපේට් වෙන්න. ඊට පස්සේ ඔයගලන්ට මගේම නම්බර් එක හොට්ලයින් එක කන්ටැක්ට් කරලා ඕසීස් අය WhatsApp through එහෙම නැත්නම් ලෝකල් අය ලෝකල් නම්බර් එකකින් කන්ටැක්ට් කරලා මගේ නම්බර් එක ඔයගලන්ට අරගන්න පුළුවන්.
අරගෙන ඊට පස්සේ මම ඕගොල්ලන්ට මේකේ ප්ලෑන් එක කියන්නම් කොහොමද වැඩ කරන්න කියන මොඩල් එක කියන්නම්. කලබල වෙන්න එපා. ඕගොල්ලන්ගේ ලැන්ග්වේජ් මට්ටම මොන ලෙවල් එකේ තිබ්බත් අපිට මේක පොඩි කාලයක් ඇතුළත හරි අවබෝධයෙන් හරි ප්ලෑන් එකකින් වැඩ කළොත් අපිට මේක කරගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ මට්ටම දැන් ඉන්න එක මොකක් වුණත් ගොඩාක් හරි බහුතරයකට වෙලා තියෙන්නේ ලැන්ග්වේජ් එක ලොකුට භාවිතා වෙන්නේ නැහැ. තමන්ගේ ප්‍රොෆෙෂන් එකේ සාමාන්‍ය වැඩ ටික එදිනදා ජීවිතේ කරගෙන ඉන්නවා මිසක් මේ වගේ එක්සෑම් එකක් ඇකඩමික් පැත්තට බර වෙච්ච එකක් කරනවා කියන එක පහසු දෙයක් නෙමෙයි වෙලා තියෙනවා. නමුත් ඕගොල්ලෝ දන්න ෆ්‍රේම්වර්ක් එකයි මේකේ රියැලිටි එකයි කතාව ටිකක් වෙනස්. ඒ නිසා අපි ඕගොල්ලන්ට සම්පූර්ණ සපෝට් එක දෙන්න පුළුවන්කම තියෙනවා. ඉන්කෝර් එකක් දාන්න. ෆස්ට් පොයින්ට් එකේ ඉන්ට්‍රොඩක්ෂන් එක බුක් කරගෙන ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ ඩිරෙක්ට් ලින්ක් එකේ මම ඉන්ට්‍රොඩක්ෂන් ලින්ක් එක දානවා. ඒක ඩිරෙක්ට්ලි බුක් කරගන්න. ඕවර්සීස් ඉන්න අයට තමන්ගේ ලෝකල් ටයිම් එකෙන් ටයිම් එක පෙන්වයි. ඊට පස්සේ ඊමේල් එකට කොහොමද සෙෂන් එකට ලොග් වෙන්නේ කියන ඉන්ෆෝමේෂන් ටික ලැබෙයි. ඊට පස්සේ එතන ඉඳලා ඉස්සරහට අපිට කතා කරගෙන ගමන යන්න පුළුවන්. right? Thank you.